ආයිබෝවන් වල සියලු දෙනාටම අද අපි ඉගෙන ගනිමු පික්සල් LED වලින් කොහොමද මෙන්න මේ වගේ බුදු රස් මාලාවක් හදාගන්නේ කියලා. අතරම ඉතාමත් පහසුවෙන් මෙන්න මේ වගේ බුදු රස් මාලාවන් හදාගන්න පුළුවන්. අපි ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගනිමු කොහොමද මේ වගේ බුදු රස් මාලාවක් හදාගන්නේ කියලා. මෙන්න මේ LED Matrix Studio කියන software එක තමයි අපි පාවිච්චි කරන්නේ. බුදුලස් මාලාවේ විවිධ රටාවන් නිර්මාණය කර ගැනීම සඳහා මේක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම ලින්ක් එකක් දාලා තිබ්බ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලට ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ software එක. ඉතින් මේ ඉතාමත් සරලව නිර්මාණය කරපු රටා කිහිපයක් තමයි ඔයගොල්ලන්ට දැන් මේ පේන්නේ. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු කොහොමද මේ software එක පාවිච්චි කරලා රටාවන් නිර්මාණය කරගන්නේ කියලා. මෙන්න මේ රූප සටහනෙන් පෙන්වන්නේ බුදුරස් මාලාව සෑදීම සඳහා අවශ්‍ය වන උපකරණ ලයිස්තුව. මුලින්ම තියෙනවා WS2811 පික්සල් LED සෙට් 4ක්. මේක සෙට් එක බල්බ් 50ක් තියෙනවා. බල්බ් 200ක් අවශ්‍ය වෙනවා අපි බුදුරස් මාලාව හදන්න. ඒකද මේ සෙට් 4ක් අවශ්‍යයි. ඊට පස්සේ ඕන වෙනවා අපිට micro SD card adapter එකක්. ඊට පස්සේ අවශ්‍ය වෙනවා Arduino Nano එකක්. micro SD card එකක් අවශ්‍ය වෙනවා. 330 ohm resistor එකක් අවශ්‍ය වෙනවා. 5 volt power supply එකක් අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ උපකරණ ටික ඔයගොල්ලෝ වෙළඳ පොලෙන් ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේ උපකරණ ටික සවි කරන්න කියලා. මේ රූප සටහනෙන් පෙන්නලා තියෙන්නේ බුදුරස් මාලාවට අවශ්‍ය වෙන පරිපථ සටහන. එතකොට මේ වයර් කනෙක්ෂන් ටික මේ රූපයේ විදියට ඔයාලට කනෙක්ට් කරගන්න වෙනවා. ඊට අදාළ සියලු තොරතුරු මෙතන සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ රූප සටහනෙන් පෙන්නන්නේ බුදුරස් මාලාව සෑදීම සඳහා අවශ්‍ය වන ඩ්‍රෝවින් එක. එතකොට මෙන්න මේ ඩ්‍රෝවින් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙන ලින්ක් එකකින්. ඊට පස්සේ ඔයාලා ඒක print out එකක් අරගෙන ඒ අදාළ බෝඩ් එක අලව ගන්න ඕනේ. ඊට පස්සේ සිදුරු ටික විද ගන්න අවශ්‍ය වෙනවා. සිදුරු 200ක් තියෙනවා මෙතන. එක සිදුරක ඩයමීටර් එක වෙන්න ඕනේ 11.5 මිලිමීටර්. එතකොට ඊට අදාළ ඩ්‍රිල් බිට් එකක් ඔයාලා වෙළඳ පොලෙන් අරගෙන පරිස්සමෙන් සිදුරු ටික විද ගන්න. මෙන්න මේ රූප සටහනේ ඔයාලට පෙන්නලා තියෙන්නේ සිදුරු විදගත්තට පස්සේ කොහොමද LED ටික සවි කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ මෙන්න මුල්ම LED එක මෙන්න මෙතනින් පටන් අරගෙන මෙන්න මේ ඕඩර් එකට තමයි ඔයගොල්ලන්ට LED ටික සවි කරගන්න වෙන්නේ. ඔයාලා මෙන්න මේ විදියට මේ මුළු බෝඩ් එකටම ඔය පැටර්න් එක එන විදියට LED ටික සවි කරගන්න. මෙන්න මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ LED sets දෙකක් කොහොමද සම්බන්ධ කරගන්න ඕනි කියලා. ඒකට අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන් එක LED set එක තියෙන male connector එක අනිත් LED set එකේ තියෙන female connector එකට connect කරගෙන ඒ connection එක හදාගන්න පුළුවන්. ඊට අමතරව LED set වලට වෙන වෙනම power cable අපිට අදින්න වෙනවා. ඒතර මේ විදියට LED sets හතරටම මෙන්න මේ ආකාරයට වයරින් එක කරගන්න වෙනවා. මෙන්න මේ රූප සටහනේ තියෙන්නේ මෙතෙක් අපි සාකච්ඡා කරපු දේවල් අවසන් වුණාට පස්සේ තියෙන සැකස්මක්. ඊට පස්සේ අපිට කරගන්න තියෙන්නේ LED Matrix Studio software එක පාවිච්චි කරලා මෙන්න මේ බුදුරස් මාලාවට විවිධ රටාවන් ටිකක් නිර්මාණය කරගන්න. ඊට අමතරව පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා Arduino Nano එකට දාගන්න. අපි මේ දේවල් ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරමු. එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි.